තෙරුවන් සරණයි. ගිරිබාව සීල සුවාරණ පුණ්‍ය භූමියේ සෑම මාසයක් පාසාම ගිලන් උපස්ථාන දානමය පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් පින්වත් එංගලන්තයේ මනෝරි නෙල්කා මහත්මිය හා හිමාලි වස්සලා යන දෙපළගේ දායකත්වයන් මතයි මේ විශේෂ පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මනෝරි නෙල්කා මහත්මිය වස්තුම් මාසයේ පුරාවටම සෑම දිනයක් පාසාම ඒ මාසික එක් දිනයක් වෙන් කරගෙන දානමය පූජාවන් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම චීවර මාසයේ ඒ කටින චීවර පූජාමය පින්කමට සමගාමීව ඒ සඳහාත් විශේෂ දායකත්වයක් පින්වත් මනෝරි නෙල්කා මහත්මිය ලබා දෙමින් ඒ පිනෙත් කොටස්කාරයෙක් අයිතිකාරයෙක් බවට පත් වෙලා ඒ පුණ්‍ය විපාකයන් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් කර ගැනීම අරමුණු කරගෙනයි එවැනි විශේෂ පින්කමක් සිදු කර ගන්නට යෙදුනේ. පින්වත්නි, කඨින චීවර පූජාවක තිබෙන ආනිසංස ඔබ ඔබේ ජීවිතේ ශ්‍රවණය කරලා ඇති, අහලා ඇති. තමන්ට සම්පූර්ණම තමන්ගේම දායකත්වයන් මත කඨිනයක් කර නොගත්තත් පරිවාර පූජාවක් විදිහට මේ පින්කමකට යමෙක් ඉදි කට්ටක් වෙන්න පුළුවන්, නූල් බෝලයක් වෙන්න පුළුවන්, සබන් කැටයක් වෙන්න පුළුවන්, දාන ටිකක් වෙන්න පුළුවන්, බත් හැන්දක් වෙන්න පුළුවන්. තමන්ට තියෙන්නේ පුංචි දෙයක් මේ පින්කමට එකතු කරනවද කටින්නේ තිබෙන ආනිසංස ඒ විදිහටම යාගේ ජීවිතයට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද මනෝරි නෙල්කා මහත්මියට සතුටු වෙන්න පුළුවන්. 3 මාසයක් පුරාවටම දිනයක් බාර ගනිමින් දානමය පූජාවන් සිදු කළා වගේම චීවර පූජාව සිද්ධව වුණ අවස්ථාවේදී ඒ පින්කම් වලට දායකත්වයන් ලබා දෙමින් මගේ ජීවිතේ මා මේ විදියට පින්කමක් කරානේ කියලා ඔබට ඒ පිනේ විපාකයන් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. සර්ණ තෝපං කරොන්තස්ස උච්චතේ අකනිට්ටකා ඒකස්ස කටින දානස්ස කලං නාග්ගම්ති සෝලසේ. රත් සල්ලි තියෙන මිනිසේ පින්වත්නි රත්තරණින් සෑයක් ඉදි කරලා මේ මනුස්ස ලෝකයෙන් ආරම්භ කරලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ සෑය හදලා එහිදී චෛත්‍ය කොත පලඳනවා. බලන්න කොයිතරම්නම් ධනයක් තියෙන්න ඕනද. නමුත් පින්වත්නි දුප්පත් මිනිස්සේ එයාට ඒ තරම් වටිනා පින්කමක් කරන්න ඒ තරම් මිල මුදලක් නැහැ. උපසපන් ස්වාමීන් වහන්සේ නමක් වසවාගෙන උන්වහන්සේට චීවරයෙන් පිණ්ඩපාතයෙන් සේනාසනෙන් ගිලාන ප්‍රත්‍යයෙන් උවටැන් කරලා උපස්ථාන කරලා අවසානයේදී උතුම් චීවර පූජාව සිද්ධ කරලා එයා අපමණ පුණ්‍ය විපාකයක් එයාගේ ජීවිතේ රැස් කර ගන්නවා. පින්වත්නි, මේ පින්කම් දෙකෙන් වැඩිපුරම ආනිසංස මොන පින්කමේද කියලා එක මිනිසෙක්ට බලන්න හිතුණා. පින්වත්නි, අර සෑය කරගත්ත කෙනාගේ පින තරාදී එක පැත්තකට දැම්මා. ඒ වගේම චීවර පූජාව කරගත්ත කෙනාගේ පින තරාදී තවත් පැත්තකට දැම්මා. දාලා බලනකොට කටින චීවරයේ පූජා කරගත්ත කෙනාගේ පින යට ගියා. රත්තරණින් සෑය ඉදි කරගත්ත මිනිසයාගේ පින උඩට ගියා. එහෙනම් බර වැඩි චීවර පූජාව සිද්ධ කරගත්ත කෙනාගේ පිනේ විපාක. නැවත චීවර පූජාව පින්කම කරගත්ත කෙනාගේ පින කොටස් 16කට කැඩුවා. කඩලා පින්වත්නි 16න් එක කොටසක් නැවත පාත්‍රයට දැම්මා, තරාදියට දැම්මා. ඒත් පින්වත්නි බර වැඩි උනේ කටින චීවරයේ පූජා කරගත්ත කෙනාගේ පිනම වගමයි පැහැදිලි කරන්නේ.
එතකොට බලන්න ඒ වාගේ පූජාවකට ඔබ ගොඩාක් ඈත දුරක රටක ජීවත් වුණත් මගේ ජීවිතේ මං ඒ වගේ පින්කමක් කරගත්තනේ මේ පින්කමට සමගාමීව කියලා හිතට දැනෙද්දි පින්වත්නි කොයිතරම්නම් සැනසීමක් පිහිටක් පිළිසරණයක් ලබන්න පුළුවන්. ආරපතේ චක්කවර්ති ශ්‍රේන් ලැබේ. ප්‍රදේශ රජ්‍යං ලබතේ ජනනායෝ අසංඛ්‍යෝ. ඒ චීවරයට ඉදිකට්ටෙන් නූල් බෝලෙන් පින්වත්නි යමෙක් සමහරලාට නූලක් අමුණන වාරයක් පාසාම චක්‍රවර්ති රාජ්‍ය සම්පත්ති හිමි වෙනවා කිව්වොත් අද ගොඩාක් අයට එවැනි දෙයක් විශ්වාස කරන්නවත් ප්‍රසාද සිතක් නෑ පින්වත්නි. නමුත් එවැනි ආනිසංසයක් දරන්න පුළුවන් එවැනි විපාකයක් උපද්දවන්න පුළුවන් පින්කමක අද මනෝරි නෙල්කා මහත්මිය සම්බන්ධ වුණානේ දායක වුණානේ කියලා ඔබට ඔබේ ජීවිතේ පින ගැන ආවර්ජනය කළා සීපත් කළා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එදා අජාසත් රජුරු බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළේ අද අජාසත් රජුරෝ පීත්‍රෝඝාතක අකුසල කර්මයේ නොකළ මෙතනින් අද බණ ඇහලා නැගිට්ටනම් අද මෙතනින් නැගිටින්නේ සෝවාන් වුණා වූ කෙනෙක් විදිහටයි නැගිටින වගේ බුදුවරු අනුදැන වදාළේ. නමුත් පින්වත්නි ධර්මයේ තිබුණ බුදුවරු ළඟ වැඩ හිටියා. මේ සියල්ලම ළඟ තිබුණත් පින්වත්නි නිවන අරමුණු කරගන්න ඒ දහම් මාවතේ ගමන් කරන්න ධර්මයේ මාර්ගඵලවල පිහිටවන්න සසර විමුක්තිය සාධනය කරගන්න ඒ සියල්ලම මඟ හැරුණේ ආනන්තරීය පාප කර්මයෙන් සිද්ධ වුණ නිසාමයි. එහෙනම් සංසාරේ කිනම් හෝ දෝෂ උපද්‍රවයන් තියෙන්න පුළුවන්. නමුත් එවැනි චීවර පූජාවන් වලට පරිවාර පූජාවන් විදිහට ඒ පින්කම් වලට යමෙක් සම්බන්ධ වෙනවද ඒ පිනේ විපාකයේ තිබෙන අනුභව බලයට පින්වත්නි එවැනි උපද්‍රවයන් යාට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒවා මඟ හැරිලා දහම් මාවතේ ගමන් කරන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙනවා. ඔබ නිතරම අහන කාරණාවක් තමයි බක්කුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ලදරු කාලේ තමන්ගේ දරුවා පින්වත්නි ගංගා නම් ගඟේ නාවන අවස්ථාවෙත් දරුවා අතින් ගිලිහිලා ගඟට වැටුණා. විශාල මාළුවෙක් ඒ දරුවා ගිල ගත්තේ. පල්ලෙහායින් පින්වත්නි ඒ මාළුවා මත්ස්‍යයන්ගේ දැලට අහු වුණා. පින්වත්නි බඩ කපලා බලද්දී ඒ මාළුවාගේ බඩ ඇතුලේ දරුවේ. ඒ පවුලේ උදවියට දරුවෝ නැහැ. නමුත් එදා පින්වත්නි ආරංචි වුණා මේ විදියට දරුවෙක් ලැබුණයි කියන කාරණාව. ඒ නගරේ අයත් ආවා ඒ දරුවව හදාගන්න පින්වත්නි සිටුමැදුරු දෙයකට බාර වුණේ. බලන්න පුණ්‍ය විපාකය. කෙනෙකුගේ ජීවිතයේ ධර්මයේ දකින්න තියෙන අවස්ථාව පින්වත්නි කාටවත් මගහරවන්න පුළුවන් කමක් නැති එකම පින්කම තමයි කටින චීවර පූජාව කියලා කියන්නේ. ගලක ගැහුවත් ගඟේ ගිලුණත් පින්වත්නි නොමරි පින්වත්නි දරුවා බිහි වුණා. ඒ වෙන කවුරුත් නොවේ බක්කුල මහරහතන් වහන්සේගේ අතීත කතාව. ඒ ජීවිතයේ අතීතය. එතකොට බලන්න සසරේ පුණ්‍ය විපාකයන් ওই විදිහට එන්නේ. නසන්න බැරි සිඳින්න බැරි ධර්මයේ පින්වත්නි දකින්න තියෙන අවස්ථාව කාටවත් මගහරවන්න බැරි පිනක් අද මනෝරි නෙල්කා මහත්මියගේ ජීවිතයේ ඒ දානමය පින්කම් වලට සමගාමීව චීවර පූජාවට සමගාමීව පින්කම් සිද්ධ කරගත්තනේ කියලා අපමණ සතුටක් ප්‍රීතියක් උපද්දවන්න පුළුවන් ඒ තරම් වටිනා පින්කමක් අද මේ ගිරිබාව සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ සිද්ධ කරගත්තේ. පින්වත්නි කෙනෙක්ගේ ජීවිතයේ සමහර වෙලාවට හොඳට පින්දහම් සිද්ධ කරගෙන යනකොට සමහර උදවිය අපට සිහිපත් කරලා තියෙනවා ස්වාමීනි අපි සීලයක පිහිටවලා හොඳට දම්පැන් පූජාවන් පිරිනමද්දී අපටමනේ කරදර ප්‍රශ්න බාධක තියෙන්නේ. පාපි වැඩ කරන සමහරලාට සීලයක පිහිටවලා නැති ඒ අයගේ ජීවිතයට කිසිදු කරදරයක් උපද්දරයක් නැතුව පංච දුෂ්චරිතයම කළත් ඒ අය හොඳට යසට ජීවත් වෙනවනේ කියන කාරණාව පින්වත්නි සමහරුන්ගේ ජීවිතවල සමහරලාට එහෙම සිතිලා තියෙනවා. නමුත් මෙන්න මේ කාරණාව ධර්මානුකූලව පින්වත්නි අපේ ජීවිතයට අපි තේරුම් ගත යුතු වෙනවා. පව් කරන අය හොඳට ඉන්නත්
පින් කරන අයට සමහර වෙලාවට කරදර ප්‍රශ්න බාධකෙන්ද මේක අපි ධර්මානුකූලව අපි තේරුම් ගත්තාම අපේ ජීවිතයේ පින්වත්නි ගොඩාක් යහපතක් පිළිසරණක් බවට පත් කරගෙන ස්වසේම ඔබ කරගෙන යන්නා වූ මේ පුණ්‍ය ශක්තියෙන් පවා සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ කාරණාවන් වලට අපූර්ව ජාතක දේශනාවක්. නාරද කස්සප ජාතක දේශනාව. පින්වත්නි මේ ජාතක දේශනාවේ අංගාති කියලා රජ කෙනෙක් රාජ්‍ය කරනවා. ඒ රජුරවන්ට සෙන්පතිව කටයුතු කළේ අලාක කියන සෙන්පතියා. ඒ වගේම රජුරවන්ට දාසකම් කළා බීජක කියලා දාසී. අලාක බොහෝම කාමභෝගී ජීවිතයක් ගත කරේ සෙන්පති තරතුර දරමින්. පින්වත්නි එහෙම ජීවිතයක් ගත කරපු අලාකට පෙර ආත්ම භාවයේ දකින්න පුළුවන්කම ලැබුණා. පෙර ආත්ම භාවයේ දකිද්දී ඔහු දැක්කා ඊට යහපත් ආත්ම භාවයේ ඔහු ගවඝාතක කුලයක ඉපදලා තියෙනවා. ඒ කියලා කියන්නේ ගවයන් මරමින් ජීවත් වුණ කෙනෙක්. පින්වත්නි බීජකටත් පෙර ආත්ම භාවයේ දකින්න පුළුවන්කම ලැබුණා. බීජක පෙර ආත්ම භාවයේ හොඳට පින්දහම් සිද්ධ කරගත්ත දන් දුන්න ඒ වගේම සිල් රැකපු බණ භාවනාවන් කරමින් හොඳට පින්දහම් සිද්ධ කරගත්ත කෙනෙක් තමයි බීජක කියලා කියන්නේ. නමුත් අද දාසක කුලේ ඉපදලා දාසකම් කරනවා. පින්වත්නි මේ දෙන්නාටම අදහසක් ආවා භවයේ විපාක නැහැ පිනේ විපාක නැහැ කියන අදහස් වලට ඒ දෙන්නම පිළිපැන්නා. මේ රාජමාලිගාවේ පින්වත්නි රුජා කියලා දේවියක් ජීවත් වෙනවා. ඒ දේවියට දිවස් තියෙනවා. ඒ දේවිය මේ දෙදෙනා එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරද්දී ඒ දෙදෙනා ළඟට ගිහින් සිහිපත් කළා ඔබ දෙදෙනාම වැරදි අදහසක මිත්‍යාවක ඉන්නේ. ඒ නිසා ආන්ගේ වැරැද්දෙන් මිත්‍යාවෙන් ගැලවෙන්න කියලා සිහිපත් කළේ. පින්වත්නි ඒ අවස්ථාවේදී සිහිපත් කරනවා අපි මේ විදිහට පෙර ආත්ම භාවයේ මේ සෙන්පති ගවඝාතක කුලයක ඉපදලා නමුත් අද බොහොම හොඳ කාමභෝගී සෙන්පතියෙක් වෙලා කටයුතු කරනවා. නමුත් මං මේ විදිහට දාසකම් කරනවා. පෙර ආත්ම භාවයේ හොඳට පින් කරගෙන. නමුත් පින්වත්නි මේ කාරණාව මුල් කරගෙන පැහැදිලි කරනවා පින්වත්නි සමහර වෙලාවට සමහරුන්ගේ ජීවිතවලට පෙර ආත්ම භාවයේ කරගත්තා වූ විපාකයන් මේ ජීවිතේ විපාකයක් විදිහට එනවයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට ආත්ම භාව කීපයක විපාකයන් මේ ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. පින්වත්නි අලාකට සිද්ධ වුණේ ওই වගේ. පෙර ආත්ම භාවයේ ගවඝාතක කුලයක ඉපදුණත් ඊට යහපත් ආත්ම භාවයේ පින්වත්නි එදා හොඳට පින් කරගත්තා ධාතු සෑයකට අපමණ ගෞරවයෙන් පුද පූජාවන් සිද්ධ කරලා අපමණ පින් රැස් කරගෙන තියෙනවා. ආන් ඒ පිනේ විපාක තමයි මේ ජීවිතෙදි උපද්දුනේ. ගවඝාතක කුලේ විපාක යට ගියා. අර පුණ්‍ය විපාකේ ඒ ජීවිතේ පින්වත්නි විපාකයන් විදියට ආවා. බීජකට පින්වත්නි ඊට ඉස්සෙල්ලා ආත්ම භාවයේ විපාකයන් කරගත්ත දම්පැන් පූජාවන් වල පිනේ විපාක යට ගියා. ඊට යහපත් ආත්ම භාවයේ කරගත්ත අකුසලයේ විපාකයන් මතුනේ රහතන් වහන්සේ නමක්ට දාස කියන වචනෙන් බැනලා වැදිලා තියෙනවා. පිඬුසිඟා වැඩම කරපු රහතන් වහන්සේ නමක්ට ඔබ වහන්සේ ওই විදිහට පිණ්ඩපාත යනවට වඩා හොඳයි 16 විදිහට දාසකම් කරලා ජීවත් වෙන්න කියලා. ආන් ඒ අකුසලයේ විපාක පින්වත්නි ඒ ජීවිතයේ ඉස්මතු වෙලාවේ. එහෙනම් අපි තේරුම් ගත යුතු කාරණාවක් තමයි අපේ ජීවිතයෙන් හොඳට පින්දහම් සිද්ධ කරගෙන යනකොට සමහර වෙලාවට යම් යම් කරදර බාධක ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් පාපී සිතුවිලි වලින් කටයුතු කරන
ඒ අයගේ ජීවිතය හොඳට ඒ අය කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අපේ ජීවිතයන් උපද්දරවයක් එනවා නම් අපිම සංසාරගත ජීවිතය කරගත්තා වූ අකුසලයක විපාකයක් නේ කියලා අපි මනාව තේරුම් ගත යුතු වෙනවා පින්වත්නි. ඒ වගේම තමයි පින්වත්නි එදා සුනීත ඒ රහත් වෙන අවසාන ආත්ම භාවයේ වසල කුලේ ඉපදුනේ කුණුම ඇද හැදා හිටි අවුරුදු ගාන පින්වත්නි එවැනි අකුසලයක විපාකයේ ගෙවුනේ යම්සේද මාර්ගවත් බුදුරජාණන් වහන්සේගේ කාරුණාවට පාත්‍ර වුණේ යම්සේද රහතන් වහන්සේ නමක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබුණා. නමුත් උන්වහන්සේගේ ඊට එහා පැත්ත ජීවිතය බලද්දී ඒ තරම් අපහසු සමහර වෙලාවට ඒ ජරාව අදිමින් එවැනි පින්වත් ජීවිතයක් ගත කළේ. නමුත් ඒ අකුසලයේ ගෙවුනේ යම්සේද පුණ්‍ය විපාකයේ මත උනා මේ ශාසනයේ උතුම් අරිහත්ත්වය ලබන්න පුළුවන්කම ලැබුණා. එදා දේවදත්තට පින්වත්නි රජුරුවන්ගෙන් නැලි 500ක් ආහාර දාන පාත්‍ර 500ක් උදේට ලැබෙනවා. දහවලට ලැබෙනවා. පෘථග්ජන පුහුදුන් සංඝයා මේවා දැකලා සිහිපත් කළේ ස්වාමීනි දේවදත්තට මේ විදිහටයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ දේවදත්තට ලැබෙන දේ ගැන ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. දේවදත්ත සංසාරයේ දුන්නු දේ විපාකයි ලැබෙන්නේ. නමුත් අකුසලයක විපාකයක් මතුවනාම පින්වත්නි පිනේ විපාකත් ගෙවිලා අවසන් වෙලා ඒ අකුසලයේ විපාකයන් ඉස්මතු වෙනකොට අවීචයට මැදගෙන ගියා. එහෙනම් සසරේ දුන්නු විපාක සමහර වෙලාවට ආනන්තරීය පාප කර්ම කරපු දේවදත්තට ඒ විදිහට දවසට පින්වත්නි නැලි 500 බැගින් දවල්ටත් උදේටත් ලැබුණේ. හැබැයි අකුසලයේ විපාකයන් එන මොහොතේදී අර පුණ්‍ය විපාකයන් සියල්ලම අහවර වෙලා ඒ අකුසලයේ විපාකෙට අදත් අවීචිය පැහැෙනවා. එහෙනම් අපි තේරුම් ගත යුතු කාරණාවන් තමයි ධර්මානුකූලව සමහර වෙලාවට අපේ ජීවිතය හොඳට පින්දහම් සිද්ධ කරගෙන යද්දී යම් බාධක ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. නමුත් පින්වත්නි ගැටලු බාධක හමුවේ තමන් කරගන්න පින ඒවා නසාගත යුතු නෑ. තවත් ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කරගන්න ඕන. කෙනෙක්ගේ ජීවිතේට බාධක ප්‍රශ්න එන්න තමයි මේ ශාසනයේ ගොඩාක් අය පින්වත්නි ධර්මය අල්ලලා තියෙන්නේ. එදා පටාචාරාව තමන්ගේ ස්වාමියා අහිමි වෙද්දී ඒ වගේම අම්මා තාත්තා දරුවන් අහිමි වෙද්දී අඩුම තරමේ තමන්ගේ ඇඳිවතත් අහිමි වෙනකොට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. බලන්න ජීවිතේ ඒ තරම් දුක්ඛාන්ත ස්වභාවයකට පත් වුණ පටාචාරාව ධර්මයේ ලැබුණේ යම්සේද පින්වත්නි අර තමන්ට කොයිතරම් දුකක් වේදනාවක් දැනුණත් රහත් තෙරණීන් වහන්සේ නමක් විදියට මේ සංසාර විමුක්තිය සාධනය කරගත්තා. නමුත් ජීවිතේ ඒ කාල පරාසය බලද්දි පින්වත්නි ඒ තරම් දුක් වේදනාවන් දරපු පටාචාරාවත් මේ සංසාරගත ජීවිතයෙන් ඈතර වන්න තමන්ගේ මාවත මාර්ගයේ පිළිසකර කරගත්තා. මිත්තක බින්ද පින්වත්නි මවුට පයින් ගහලා නැව් නැගලා වෙලදාමි ගියේ. පින්වත්නි ඒ කටයුතු සිද්ධ කළා අහවර කළා මරණයෙන් මත්තේ දෙව්ලොව ඉපදුනා. ඒ දිව්‍ය විමානයේ දිව්‍ය අප්සරාවන් දෙන්නයි. තවත් දිව්‍ය විමානයක් පහළ වුණ අප්සරාවන් 4 දෙනයි. පින්වත්නි 8 දෙනයි 16 දෙනයි 30 දෙනයි ওই විදියට දිව්‍ය අප්සරාවන් සමග බොහෝම සපවත් ජීවිතයක් සුවපත් ජීවිතයක් ගත කළේ. කෙනෙක්ගේ ජීවිතේ පින්වත්නි සමහර වෙලාවට පුංචි අබමල් රේණුක හරි විපාකයක් තියෙනවා නම් ඒ ටිකත් ගෙවලම තමයි දුගතියක් කරා ගමන් කරන්නේ. සමහර වෙලාවට එදා පින්වත්නි මිත්තක වින්ද ඒ කරගත්තා වූ පෙර ආත්ම භාවයේ පුණ්‍ය විපාකයන් සියල්ලම ගෙවලා අවසන් වුණ තැනේදී තමන් කරගත් අකුසලයේ විපාකයන් මතු වුණා. පින්වත්නි දුගතියටම ගමන් කළා. ඒ නිසා සමහරුගේ ජීවිතවල ඒ තමන් කරගත්ත පුණ්‍ය විපාකයන් පින්වත්නි හොඳට සුවපත් ඒකේ විපාකයන් විඳිනවා.
පාපී සිතුවිලි වලට බරව ඒ පාපී වැඩ කරගද්දී පින්වත්නි සමහර වෙලාවට නැවකට උනත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ආන්ගේ දරන්න බැරි තරම් කෙනෙකුගේ ජීවිතේ උපද්දවනවද නැව ගිලෙන්නේ යම්සේද තමන්ටත් ඒ අකුසලයන් වල විපාකයන් වලින් ඒ අකුසල විපාකයන් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේම තමයි පුණ්‍ය විපාකයන් කියලා කියන්නේ. පවේ විපාක ගෙවෙනවා සමගම පින්නත් දිස්මතු වෙලා එන්නේ තමන් කරගන්නා වූ පුණ්‍ය විපාකයන් වල විපාකයක්මයි. ඒ නිසා අපි මනාව අවබෝධයෙන් යුක්තව පින්දහම් සිද්ධ කරගත යුතු වෙනවා. එදා කාල උපාසක බුදුරජාණන් වහන්සේ මේ ජීවමානව වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේගෙන් හැමදාම ධර්මය අහන්න ගියේ. බුදුරජාණන් වහන්සේගෙන් හැමදාම ධර්මය අහලා පින්වත්නි සෝතාපන්න ඵලයේ හිත පිටවලා හිටියේ. දවසක් රාත්‍රී කාලයේ බණ අහලා තමන්ගේ නිවසට පිටත් වෙලා යන අවස්ථාවේදී පින්වත්නි සොරුන්ගේ ඒ පින්වත්නි ගුටි බැටව හමුවේ කාල උපාසක මරණයටපත් වුණා. පසුදා දහම් සභා මණ්ඩපයේදී සාකච්ඡා කළේ පෘථග්ජන සංඝයා මෙච්චර පින් කරගත්ත කාල සිටු පුත්‍රයාට කාල උපාසකයාට මොකද්ද මේ උනේ? පින්වත්නි වැහිලා තියෙන දෙයක් විවර කරනවා වගේ අපේ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සංසාර ඒ ආත්ම භාවයන් විවරණය කරලා උන්වහන්සේට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සංඝයාට පැහැදිලි කළා පින්වත් මහණෙනි කාල උපාසක කියලා කියන්නේ මීට ආත්ම භාව කීපයකට එහා පැත්තේ. තවන් ස්ත්‍රියක් කෙරෙහි ලෝලිතයෙන් ඒ ස්වාමියා මරණයට පත් කළා වූ අකුසලයේ විපාකයේ තමයි මේ ධර්මයේ දකින අවස්ථාවේදී කාල උපාසකට ඒක විපාකාවයි. ස්ත්‍රියක් කෙරෙහි ඇල්මෙන් ඒ ස්ත්‍රියගේ ස්වාමියා මරණයට පත් කිරීමේ තවත් පිරිසක් ලවා ඒ කරගත් අකුසලයේ විපාක පින්වත්නි ධර්මයේ දකින අවස්ථාවේදී ඒ අකුසලයේ විපාකාවයි. එහෙනම් බුදුවරු වැඩ ඉද්දී ධර්ම මාවතේ ගමන් කරද්දී එහෙනම් කරදරයක් උපද්දරයක් නොවි ජීවත් වෙන්න පුළුවන් නේ කියලා සමහර වෙලාවට හිතුවට බෑ. කර්මයේ දහයාද කරගෙන කර්මයේ ඥාතියා කරගෙනයි අපි මේ සංසාර ගමන් කරන්නේ. ඒ නිසා ඒ වගේ විපාක පින්වත්නි අපේ ජීවිතේට එනකොට අපිට ඒවට මුහුණ දිය යුතු වෙනවා. ඒවට මුහුණ දීගෙනයි මේ සසර ගමන් කරන්නේ. එදා පින්වත්නි ඉසිදාසිය පින්වත්නි ඒ නගරයේම හිටියා වූ ස්ත්‍රීන් අතර ස්වාමියාට ඒ තරම් සෙනෙහවන්තව කටයුතු කරපු ස්ත්‍රියක් දකින්න නැහැ. ඒ තරම් සෙනෙහවන්තයි. නමුත් කාලයක් ඉන්නකොට ස්වාමියාට ඉසිදාසිය එපා වුණා. පින්වත්නි විවාහයෙන් වෙන් වුණා. තව ටික කාලයක් ඉඳලා පින්වත්නි තවත් ස්වාමියෙක් විවාහ කරගත්තා. ඒ ස්වාමියාටත් හොඳට සෙනෙහවන්තව කටයුතු කළා. ඒ ස්වාමියාටත් ඉසිදාසිය පින්වත්නි එපා වුණා. මේම විවාහ දෙක තුනක්ම කරගත්තා. ස්වාමිවරුන්ගෙන් ඉසිදාසිය ප්‍රතික්ෂේප වුණා. පින්වත්නි ජීවිතේ කලකිරුණා. මේ දහම් මාවත වැටුණා. පින්වත්නි උතුම් ධර්ම අවබෝධය පසක් කරගන්න පුළුවන්කම ලැබුණා. ධර්ම අවබෝධය පසක් කරගෙන පෙර ජීවිතයන් පිළිබඳව බලද්දි පින්වත්නි පෙර සංසාරේ පින්වත්නි බහුභාර්යා විවාහය කියලා කියනවා. ස්වාමියාට තවත් බිරින්දෑවරු ඉඳලා තියෙනවා. ඒ ජීවිතේ අන් බිරින්දෑවල් විරසක කිරීමේ අකුසලයේ විපාකයේ විදියට පින්වත්නි වෙන් කිරීමේ අකුසලයේ විපාකයේ විදියට ඒ ජීවිතයේ පින්වත්නි ඒ ධර්මයේ දකින්න ආත්ම භාවයේදී ඒ විපාකයන් පින්වත්නි ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට මේ ජීවිතවල අපි දැකලා තියෙනවා. සමහරුන්ගේ විවාහ ජීවිත දෙදරා ගිහිලා පින්වත්නි ඒවා වෙන් වෙලා කැඩිලා යනවා. එහෙනම් අපිම සංසාරේ කරගත්තා වූ අකුසලවල විපාකයක්මයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුංචි හෝ පවක්ද ඒකටත් බියවිය බය දක්කාවි බියසුලුව කටයුතු කරන්න. ඒ නිසා යමෙකුගේ ජීවිතයේ ධර්මයට බරව ධර්මානුකූලව ගත කරනවා නම් එයාට ඒකෙන් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ ධර්මයෙන්ම රකින්නවා ධර්මයෙන්ම පිහිට පිණිස තියෙනවා. ඒ නිසා පින්වත් හැමදෙනාගේම ජීවිතවලට මොන ප්‍රශ්න බාධක කරදර පින්වත්නි පින්දහම් සිද්ධ කරගෙන යනකොට ආවත්
ඒවා මගහර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිම සංසාරේ කරගත් අකුසල වල විපාකයන් මේ ජීවිතේට එනවා කියලා අපි තේරුම් ගන්න. මේ ජීවිතයේ පින්දහම් වල විපාක මේ ජීවිතේට නොලැබුණත් ඊළඟ සසර ගමනට නිවන අරමුණු කරගන්න මොහොත දක්වාම ඒ වගේ විපාකයන් එනවනේ කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අද මේ වාගේ විශේෂ ගිලන් උපස්ථාන දාන මේ පින්කමක් සිදු කළේ. ඒ නිසා මේවට දායකත්වයේ දැක්වා පිනත් හැම දිනාටම ඒ වගේම සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් විදියට ඔබ හැම දිනාටම ඉහත නම් සඳහන් කළ ආකාරයට ඒ වගේම නම් කීව නොකීව හැම කෙනෙක්ගේම ජීවිතවලට ආශිර්වාදයක් වෙලා ස්වසේම නිරෝගීව ගමන් කරන්න මේ උතුම් පුණ්‍ය ශක්තිය වල බලවේගී උපකාරයක් වේවා. වගේම ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනා මන් සිද්ධ කරනවා. ඒ දේශනා කරන අකුරක් වචනයක් ඉස්පිල්ලක් පාසාම ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව මේ උතුම් සෙත් පිරිත් දේශනාවන් ශ්‍රවණය කරගෙන ආශිර්වාදය ලබා ගන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒයපත්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ජොපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආගුණෙය්‍යෝ පාගුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකත්සාට්ටි. ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ සබ්බ භයෝ සබ්බ දුක්ඛෝ විනස්සතු. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං. ගච්ඡාමි සරණං බුද්ධං නත්ති තුයං භයං සදා. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං. ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයං භයං සදා. සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං. ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයං භයං සදා. ජයෝ හි මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ සිං ඔග්ඝෝසයොම් දේවගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුතුයං පරිත්ථං යං බණම් තස්ස නිසිං අට්ඨාන දෝබනං
උදකම්ති විනාශේති සබ්බමේව පරිත්සයං සොත්තිනා ගබ්බ උට්ඨානං යංච සාදේති තං කනේතේ රත්ස අංගුලිමාලස්ස ලෝකනාතේන වාසිතං කම්පට්ටායි මහතේජං පරිත්තම් තං වනාමයේ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානං ජීවිතාවෝරෝ පේතා තේන සත්‍යේන සොත්ති දේවෝතු සොත්ති ගබ්බත්සාති. මේ සිද්ධ කළා වූ උදාාරතර සෙත් පිරිත් දේශනා බංවල අනන්ත අප්‍රමාණ අනුහස් බලවේගය පින්නත් සෑම සිළු දෙනාගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සක්දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන බහරදාරී ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලුම දෙවියෝ සාදු නාද්දී මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබ හැම දිනාටම නිරෝගීව ගමන් කරන්නට ආශිර්වාදයක් වේවා. මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් ඈතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම පාරමිතාවක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං මජ්ජහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.